ඉතින් ඔන්න නොර්සින් ෆුඩ්ස් වලින් මට ඒවල තියෙනවා මාළු ඇඹුල් තියල් එකක්. අද අපි ඒක බලන්න හදන්නේ. ඉතින් මේ වගේ ක්වොලිටියට ඒගොල්ලන් රැප් කරලා තමයි වන්නේ. ඉතින් මෙන්න මෙහෙම තමයි ටින් එකක් විදිහට එන්නේ ඒක. ඉතින් මේගොල්ලන් කියන විදිහට මේක 100%ක් ඕගනික් විදිහට තමයි අවිල්ලා තියෙන්නේ. ආටිෆිෂල් කිසිම දෙයක් ඇඩ් කරලා නැහැ කියලා තමයි තියෙන්නේ. ඉතින් මම අද මේක try කරන්න හදන්නේ පොල් සම්බූලි රතුහාල් බතුත් එක්ක. අපි try කරලා බලමු මේක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. එහෙනම් අපි කෑල්ලක් කාලම් බලමු. ඉතින් අපි මේගොල්ලන්ගේ මේකේ ටේස්ට් එක කොහොමද කියලා බලමු. මේ කෑල්ලක් කාලම්. ඉතින් මේ පට්ටම ටේස්ට් එකක් තියෙන්නේ. බලමු බත් කටත් එක්කත් කාලා. මම ගාපු සුපිරිම කම්බිනේෂන් එක. අතම ලොකු දේවල් නැහැ. මේගොල්ලන්ගේ මේ ඇඹුල් දියල් එක නම් ඇත්තටම මාරම රසයි. ඉතින් මේ සීසන් කාලේ අනිවාර්යෙන් ඔයාලට ඕඩර් එකක් දාන්න පුළුවන්. මොකද ඇඹුල් දියල් විතරක් නෙවෙයි. තව වැරයිටිස් ගොඩක් තියෙනවා. චට්නි ಜಾති, අච්චාරු, බිලින්, පොලොස් ඒ වගේ. පට්ටම ගතියක්. කොච්චර අර මේක මේ කම්බිනේෂන් එකට ගහන නම් කම්බිනේෂන් එකක් නෑ මං හිතන්නේ. ඉතින් ළඟේන අවුරුදු කාලේට ඔයාලටත් අනිවාර්යයෙන්ම වැදගත් මේ සීසන් කාලේ ඔයාලා නොර්සින් ෆුඩ්ස් වලින් අනිවාර්යයෙන් මේක ඕඩර් එකක් දාලා බලන්න. මාරම රසයි. පැකින් එක ක්වොලිටි. ඉතින් ඔයාලා try කරලා බලන්න. ආටිෆිෂල් මුකුත් ඇඩ් කරලා නැහැ කියලා කියන්නේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඉතින් මේ වගේ තව ලස්සන වීඩියෝ එකකින් අපි ළඟ සම්පූර්ණ